මේ ඉන්නේ මලිත්. මලිත් කියන්නේ කුතුහලයෙන් පිරි කොල්ලෙක්. දවසක් මලිත් ගමේ බස් නැවතුම් පොළ අසල ඉන්නකොට අහසෙන් අමුතු ආලෝකයක් තියෙන ලෝහ කැටයක් වැටෙනවා. ඒ තුලින් එකපාරටම මලිත්ට අනාගතයේ සිදුවන දෙයක් පේනවා. ඒ ලෝහ කැටය කාලය සම්බන්ධ උපකරණයක්. ඒ උපකරණය තුලින් මලිත්ට එකවරම පේනවා එයාගේ මුළු ගමම විනාශ වෙලා මිනිස්සු නැතුව ගම හිස් වෙලා තියෙන ආකාරය. කාලය සම්බන්ධ උපකරණය එකවරම ක්‍රියාත්මක වෙලා මලිත් කාල තරංගයකට හසු වෙලා අනාගතයට ඇතුල් වෙනවා. අනාගතයේදී මලිත්ට පුංචි රොබෝ පක්ෂියෙක් හමු වෙනවා. ඒ රොබෝ පක්ෂියා සිතියමකින් පෙන්වනවා මලිත්ගේ ගම විනාශ වෙන්නේ විදුලි බල කුළුණක් බිඳ වැටීමකින් කියලා. මලිත් මේ වෙලාවේ ගොඩක් බය වෙලා හිටියත් හිත ධෛර්ය කරගෙන තව එකෝ එක සකස් කරනවා. එතකොට බලශක්ති තරංගයක් පිට වෙලා විනාශ වෙලා තිබුණු අනාගතය නැවත සුව වෙනවා. ඊළඟ මොහොතේ මලිත් නැවත වර්තමානයට එනවා. එතකොට ගම සාමාන්‍ය විදියටම තියෙනවා. මේ වෙලාවේ ගහක අත්තක වාඩි වෙලා සිටින රොබෝ පක්ෂියෙක් මලිත් දකිනවා. ඒකෙන් හිතෙන්නේ මේක හීනයක් නෙමෙයි. ඇත්තටම වෙච්ච දෙයක් කියලා. පුංචි ළමයෙකුට උනත් සිදුවෙන්න පුළුවන් විනාශයක් නතර කරන්න පුළුවන් කියලා තමයි අපිට මේකෙන් පෙනෙන්නේ.